එහෙම නිකම් බෑ. ඒකට ඉංග්‍රීසි දැනගන්න ඕනේ. බලන්න try කරලා බලන්න. Hi, take a look. Now I am going to go to year 2016. Why is that? Why? Yeah, I will be an old man. So it is better to stay here. What is it? What is it? There you will be an old man. If we say this, අපි මේකේ වචන හැදෙන ආකෘතිය ලියුවොත් මෙන්න මේ විදිහට. No. ඒක නෙමෙයි පුතේ මම කියන්නේ. මේ වාක්‍ය ගත්තොත් බලන්න මේ මෙතන ඉඳන් තමයි වාක්‍ය පටන් ගන්න. මේක ප්‍රස්තාව දෙකේ. දැන් එතකොට තාලා මේකේ මේ ස්ට්‍රක්චර් එක ලියලා තියෙනවා නම් නැත්නම් ලියා ගන්න ගමු. මොකද තේරුම් නැද්ද? ඔන්න තියාගෙන ඉන්න බා ප්‍රශ්න අහන්න. තේරුම් නැත්නම් නැවත ප්‍රශ්න කරන්න. හරි. අහන්න මොකක්ද තියෙන ප්‍රශ්නේ? තේරුම් නැහැ කියකින් නැතෝ කාම් ප්‍රශ්න මොකද අහන්නේ? මොකද ඔතන තේරුම් නැහැ. එහෙම තමයි පුතේ හැමදාම ඉංග්‍රීසි කරන්නේ. මම තමයි ඔයගොල්ලන්ට ඇවිල්ලා සිංහලෙන් මෙතන කිව්වේ. ඒක තමයි ඉංග්‍රීසි උගන්වන්න ක්‍රමය. හරි අපි බලමු. දැන් ඔන්න මම සිංහලෙන් කියනවා. මේ බලන්න දැන් එන කෙලින් හරි. ඉතින් කෙලින් ඉන්න ඕන. දැන් ඔන්න තියාගන්න. කෙලින් මේ එතකොට අද අපි ඉගෙන ගන්නේ පොසිටිව් ෆෝම් එකනේ. මේ බලන්න බෝඩ් එක දිහා. ඒ ටික තමයි මේ තේරුම් කරන්නේ. අද ඉගෙන ගන්න මොකද්ද? will be positive form එක. ඒකෙන් කියන්නේ ඔයා අනාගතේ මෙහෙම වේවි කියලා. මොකද වේ. කලින් ගැම්මි සාහසුවත් නෑ වේවි නෙමෙයි. තියෙනවා. ගැම්මි සාහසුවත් තියෙනවා ඉන්නවා වෙනවා. හරිද? මම ගුරුවරයෙක් වෙනවා. දැන් වෙනවා. මම දැන් පන්තියේ ඉන්නවා. තේරුණාද? එතකොට වර්තමාන කාලේ නේද? මම පන්තියේ හිටියා. ඔය කාලේ. වෙන කතා එපා. තේරෙන්නේ නැහැ කියලා මට කතා කරන්න කියලා. තේරෙන්නේ නැහැ කියලා දැන් මගේ ආය බලා ගන්න. මොකද්ද තේරුන්නේ නැති කියලා මම දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මම දැන් පන්තියේ ඉන්න මොන කාලේද? එතකොට ඇම්බිස් දාන ඕස්ත වල තේරෙනවද වැඩි? බලන්න එයා ඉතින් ඒ ප්‍රශ්නේ විතරයි ගාව කියනවා. හරි. දැන් එතකොට ඇම්බිස් කියලා කියන්නේ මේ වර්තමාන කාලයේ වැඩි. දැන් මට ඕන හිතියා තිබුණා වුණා. මම මේ කාලේ හිතියා කියන්නේ. දාන්න ඕනොත් ඇම්බිස් ආද ඕස්වල පිපි ඇම්බිස්.
Use your magic power. I will speak here. एक रोल प्ले करो. हाँ, आज. करो. That is how it works.
Give him a big hand. Give him a big hand. Very good, very good. Okay. Then I use this magic word. Magic word. Be kind friends. Be kind friends. How now they always. Be kind friends. How now they always.
නෑ මම තරහ ඉන්නේ අරක job එක ඔයගලන්ට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්.
මොකක්ද ඔය සෙන්ටෙන්ස් එක අනුව කියලා බලන්න. අනුව තමයි. මෙතෙන්ට I will be කියන කළු පාටින් දීලා තියෙනවා. එහෙනම් මේ වචනේ මොකක්ද අඩුව? ඒ ડોක්ටර් තියෙනවා. මේකත් එක්ක බලන්න. මේකත් එක්ක බලන්න. මේ කෙලින්ම වෙලා දීලා තියෙනවා. මන් දන්නේ. එයා තමයි තීරණය කරන්නේ. මෙන්න ඔයාගේ පොත, මෙන්න දාගත්ත නෝට් එක. මේෙන් දැන් තියෙන ප්‍රශ්න ඔබට උත්තර දෙන්න. අවධානයෙන් කියලා තමයි වෙනවා. වචනේ එක පොත. මේක තව පොත. හරිද? හැබැයි මේ කලම් පිළිගන්නේ නෙමෙයි තියෙන්නේ. ඔයාලා මේ වචනේ අම්මේ කියන වචන උනන් දෙන්න තියෙනවා. ඒකට ගැලපෙන දේ. පළවෙනි වාක්‍යය මෙන්න මේකෙට මේ පාඩම මම මේ පාඩම ගොඩාක් සාර්ථක කරගන්න ලොකු උත්සාහයක් දැරුවා. මොකද මේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය මේ මෙතඩොලොජි එක මට අලුත්ම එකක්. මම ගොඩාක්
සෝසස් හොයලා බැලුවා මේ සම්බන්ධව යම් දැනුමක් ලබා ගන්න. මේක ඇත්තටම ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කරන එකක් මට බලා ගන්න ඕන වුණා වීඩියෝ එකක්. නමුත් එවැනි දෙයක් මට හම්බුනේ නෑ. මේ නාට්‍යානුසාරී ක්‍රමය භාවිතා කරගෙන විෂයක් උගන්වනවා මට බලා ගන්න බැරුව ගියා. ඉතින් මට මේක ඉංග්‍රීසි වලට යොදා ගන්න ඕනේ. ඔයගොල්ලෝ පාඩම දැක්ක මම කොහොමද ඒක යොදාගත්තේ කියලා. පාඩම සාර්ථක කර ගැනීමට උත්සාහ දැරීම නිසා ගිම්හාන්ගේ ගැටලු වලට මට පිළිතුරු දෙන්න නොහැකි වෙලා තියෙනවා. ඔහු ගැටලු රැගෙන එන්නෙම පාඩම තේරුම් කරන විට. ඒ තේරුම් කිරීමට කොහෙත්ම අදාළ නොවන දෙයක් විදිහට තමයි ඒ දරුවා ඒ ගැටලුව අරගෙන එන්නේ. නමුත් එයාගේ ගැටලුවට මම පිළිතුරු නොදීම නිසා මේ දරුවා ගොඩක් අපහසුතාවයට පත් වෙන්න ඇති. නමුත් මම අරමුණක හිටියේ මගේ පාඩම පැහැදිලි කරනවා කියලා. ඒ වෙලාවේදී මට ඒ දරුවව හරියට පැහැදිලිව මගේ ඇස් දෙකට පේනවා. නමුත් මම විඥාණයෙන් ඒ දරුවව අඳුරගන්නේ නැහැ. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. දරුවා ඇවිල්ලා තියෙනවා. මම ඒක දැක්කේ වීඩියෝ එක නැවත බලද්දි. දරුවා මං ගාවට ඇවිල්ලා තියෙනවා. මං යාව පැත්තකට කරලා ඉවර වෙලා මේ පාඩම දිගින් දිගටම පැහැදිලි කරලා තියෙනවා අනෙක් දරුවෝ වෙනුවෙන්. මේ වෙලාවේ මගේ අවධානය ගොඩක් අපේක්ෂා කරන දරුවෙක් ගිම්හාන් එයාගේ ප්‍රශ්නට පිළිතුරු දෙන්න මට බැරි වෙලා තියෙනවා. ඉතින් මේ පාඩම තුලදී ගිම්හාන් ඔළුව තියාගෙන ඉන්න ගොඩක් අවස්ථාවලදී ඒක ඉතින් හැමදාම වගේ වෙන දෙයක්. හැබැයි අද පැහැදිලිවම ඔහු කිව්වා මේ සර් ඉංග්‍රීසියෙන් කියද්දි අපිට මොකොත්ම තේරෙන්නේ නැහැ සර්. ඉතින් ඒගොල්ලන්ගේ ඉගෙනීමට බාධාවක් කියලා කිව්වා මම ඉංග්‍රීසි පාවිච්චි කරන එක. ක්ලාස්රූම් ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි විය යුතුයි. නමුත් මේ දරුවන්ගේ මට්ටම අනුව මට සිංහලෙන් පාවිච්චි කරුවොත් තමා වැඩි එන්ගේජ්මන්ට් එකක් එන්නේ මේ පාඩමට. ඉතින් ඒ දරුවට ගොඩක් අල්ල ගන්න පුළුවන් දේ විදිහට මම උදව් කරපුවා මූලික අවස්ථාවේදී. ඒ වගේම මම කලින් කියපු විදිහට activity based oral english syllabus එකේ තියෙන command and request යටතේ තියෙන කොටසවත් පාඩමක් තුළදී මම පාවිච්චි කළ යුතුයි කියලා මං හිතුවා. ඉතින් ඒ කොටස පාවිච්චි කළ යුතුයි. අර වැඩිපුර දේවල් පැහැදිලි කිරීම ඉංග්‍රීසි වලින් නොකර ඉන්නවා නම් හොඳයි කියන දේ මම මේ පාඩමේදී මට ඕනාවට වඩා පාවිච්චි වුණාදත් කියලා හිතෙනවා. මම ඒ තරම් ගොඩක් එක්ස්ප්ලනේෂන් වලට ගියේ නෑ ඉංග්‍රීසි වලින්. ගිම්හාන් කියන දරුවගේ තව දෙයක් මම දැකලා තියෙනවා. මේ ඔහුට යම් කිසි දෙයක් පන්තිയിൽ දැනගන්න ඕන වෙද්දී අනිත් අයට ඒකෙන් බාධාවක් වුණත් නැතත් ඒක යාට අදාළ නැහැ. ඔහු ඇවිල්ලා ගැටලුව විසඳ ගන්න උත්සාහයක් දරනවා. ඉතින් ඒ වෙලාවේ ඒ දරුවට අවධානය යොමු නොකරුවොත් එයා අනෙකුත් දරුවන්ටවත් ඉගෙන ගන්න දෙන්නේ අපචාරී විදිහටම කටයුතු කිරීම කරනවා. අද මේ පාඩම සිද්ධ වුණේ ගොඩක් ഘോഷාකාරී පරිසරයක, නිශ්ශබ්ද පරිසරයක මේක ක්‍රියාත්මක වුණා නම් මීට වඩා ඵලදායී වෙන්න තිබුණා කියලා මට හිතෙනවා. මේ පාඩම කරන්න කලින් ඇත්තටම අපි රිහර්සල් කෙරුවා. දරුවෝ වෙනදට වඩා ඉංග්‍රීසි කතා කරන්නේ කතා කරන අර රිහර්සල් එකේදී මේ දරුවෝ වචන කියලා පුරුදු වෙච්ච නිසා. ඉතින් නාට්‍යානුසාරී ක්‍රමය යොදා ගන්න යම් ගුරු මහත්මියෙක් ඉන්නවා නම් රිහර්සල් ටයිම් එකකුත් වෙන් කරන්න වෙනවා. ඉතින් ඒක නම් පාඩමට අමතර දිනයක් දාගන්න වෙන නිසා ටර්ම් නෝට් එකේ තියෙන ඔයගොල්ලෝ අපේක්ෂිත දිනේම ඒක අවසන් කරගන්න බැරි වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ටර්ම් නෝට් එක ලියද්දි මේකට දින වෙන් කරද්දිම ඔයගොල්ලෝ රිහර්සල් එකටත් වෙනම දිනයක් දාගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන නිෂ්ඨාවට යන්න හම්බෙන්නේ නැහැ මේ නාට්‍යානුසාරී ක්‍රමය තුලදී කියලා මට මේ පරීක්ෂණය කරද්දි මට හිතුණා. ඇත්තටම මේකත් මගේ පළවෙනි අත්දැකීම මේ මෙතඩොලොජි එකට ඉගැන්වීම. ඒ නිසා වෙන්නේ නැති මට එහෙම වෙන්න ඇත්තේ අර රිහර්සල් එකක් පළවෙනි පාර කරන්න අවශ්‍ය වෙනවා දරුවොත් එක්ක මේ වගේ ක්‍රමයක් යොදා ගන්න කලින්. ඒක මං අත්දැකීමෙන් ලද දෙයක් මේ පාඩම ඉගැන්වීමෙන්. මේ පාඩමේදී මම ශිෂ්‍යයන්ට පැවරුවා මේ will be පාවිච්චි කරලා ඔයගොල්ලෝ ඉංග්‍රීසි songs හදාගෙන එන්න. මම ඒගොල්ලන්ට ආදර්ශයකුත් වෙන්නවා. මෙන්න මේ වගේ සින්දු හදලා තියෙනවා ළමයි. ඒවා සමහර ඒවා ජනප්‍රිය ගීතවල තාල වලට හැදලා තියෙනවා.
සමහර ඒවා ඒගොල්ලන්ගේම තාලවලට හදාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ ඔයගොල්ලොත් කල්පනා කරලා will be පාවිච්චි කරලා ඔයගොල්ලොත් සින්දු ටිකක් හදාගෙන එන්න කියලා. නමුත් මන් දන්නවා මගේ පන්තියේ ළමයි මේක නොකරගෙන එන්න පුළුවන්. හැබැයි පාඩමේදී මං කලින් කිව්වා එක voice modulation කරනවා ළමයි සමහර තැන්වලදී පන්තියේදී මට ඒක නිරීක්ෂණය වුණා. එක සද්ද දානවා. ඉතින් ඒක ඒ වගේ ඔඩිටරි ලර්නර්ස්ලාට මම පාඩමේදී කොටසක් වෙන් කරන්න ඕනයි කියලා. එතකොට සින්දු කියන්න කතා කරන්න ඒ ඔඩිටරි ලර්නර්ස්ලාට කොටසක් හදලා දුන්නට පස්සේ අරයාගේ ඒ තියෙන හැකියාව හරියට පාවිච්චි වෙයි කියලා හිතුවම් පාඩම තුලදී. නමුත් අර වගේ සින්දු ඔයගොල්ලෝ හදාගෙන ආවේ නැහැ. ඉතින් මම මේ කලින්ම අපේක්ෂා කරපු තත්ත්වයක් එහෙම වෙයි කියලා. අනිකුත් ගුරු මහත්මියනුත් මේ ක්‍රමය පාවිච්චි කරනවා නම් සින්දුවක් ඒ වගේ එකක් හදාගෙන එන්න බාර දීලා තියෙනවා නම් දරුවන්ට ඔගොල්ලෝ නතර කරන්න එපා. පාඩම කරන එක සූදානම් වෙලා යන්න. මම වගේම සින්දුවක් හදාගෙන යන්න ඒ වෙලාවේ ප්ලේ කරන්න සින්දු ප්ලේ කරන්න දාපු වෙලාවේ මම මේ වගේ සින්දු කීපයක් හදාගෙන ගියා. ඉතින් දරුවෝ ටික සන්තෝෂයෙන් ඒ සින්දු කියන කොටසත් එක්ක එකතු වුණා. එන්ගේජ්මන්ට් ලෙවල් එක බොහොම හොඳ ඉහළ මට්ටමක තිබුණා දරුවන්ගේ. මේ සින්දු කියන අතරතුරත් ගිම්හාන් එච්චර සින්දුවට ඉන්වෝල් වුණා මදි මුල් හරියේදී. එහා පැත්තේ තිබුණ 11 වසරත් එක්ක නිතර වාද විවාද කරගනිමින් හිටියා. හැබැයි මැද්දේදී ඩෙස්කේ උඩ නැගලා සින්දුවත් එක්ක එකතු වෙන ගතියක් අපිට නිරීක්ෂණය කරගත හැකි වුණා. ඒ වගේම මන් ලද අත්දැකීමක් තමයි මේ නාට්‍යානුසාරී ක්‍රමය පාවිච්චි කරද්දී එතන අපිට තියෙන්න ඕන අපි දැන් මොකක් හරි පාඩමක් කරනවා නම් දැන් මේ will be වලට අදාළව එන ප්‍රශ්න වලට කොහොමද උත්තර සපයන්නේ? මේ අද කරපු ෆෝම් එකට අදාළව ප්‍රශ්න අහන්නේ කොහොමද? එතකොට ඒ වගේ workout examples ගැන අපිට කතා බහ කරන්න නාට්‍යයේම කොටසක් විදිහට අපි කොටසක් සංවර්ධනය කරලා තියෙන්න ඕන. ඉතින් එවැනි කොටසක් අද පාඩම තුල තිබුණ නැති එක ලොකු අඩුපාඩුවක් විදිහට මම දකිනවා. අනාගතයේදී නාට්‍යානුසාරී ක්‍රමය පාවිච්චි කරලා කරද්දී workout examples කරන්න අපි වෙනමම ස්ටෙප් එකක් හදා ගන්න ඕන development of the lesson තුලදී. මේ දරුවන්ට තියෙන ලොකු ගැටලුවක් තමයි මේ phonics බැරි එක. ඒක මුල ඉඳන්ම තිබ්බ දෙයක්. ඉතින් phonics සම්බන්ධ නොහැකියාව ලොකු බාධාවක් විදියට අද දිනේ තුලත් බලපෑවා. අද දවසේ කාලකල්පනාකරණය ගැන කිව්වොත් අද කාලකල්පනාකරණය ගැන බොහොම සන්තෝසයි. එහෙම කාලය මදවීමක් වුණේ නැහැ. තිබ්බ කාලය උපරිම විදියට පාවිච්චි කරුවා. හැබැයි පොඩි කනගාටුවක් තියෙනවා. මේ පාඩම අපි තක්සේරු කරන්න කියලා දුන්න ටෙස්ට් පේපර් එක තුලදී ගොඩක් ළමයි ඔළුව තියාගෙන හිටියා. ඉතින් අර විදියට workout examples නැති නිසා වෙන්න පුළුවන් පාඩමේ තිබ්බ අඩුපාඩුවක් විදියට මම දකිනවා. ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් එක තුල ඩෙවලොප්මන්ට් ස්ටේජ් එකක් හදලා තිබුණේ නැහැ. ඉතින් ඒ විදියට වෙන්න ඕන. හැබැයි මම වෙනත් දවසක මේ දරුවන්ට ටෙස්ට් පේපර් එක සාකච්ඡා කරුවා. එතනදී දරුවෝ හොඳ මට්ටමකට පැමුණා. මේ පාඩමේ ඉගෙනුම් පළවලට එතනදී ළඟා වුණා කියලා මම හිතනවා. ඉතින් මේ වගේ ඉගෙනීම් ක්‍රියාවලිය ගැන කරන පරිශන වලට ඔයගොල්ලෝ තවත් කැමති නම් පහළ තියෙන subscribe button එක ඔබන්න. එතකොට ඊගාව කරන පාඩම් ඔයගොල්ලන්ගේ ළඟටම notification එකක් විදියට එයි. මේ පාඩම තවත් ගුරුවරයෙකුට උපකාර වෙන විදිහට ඔයගොල්ලෝ share කරන්න කැමති නම් මේකේ link එක ඔයගොල්ලෝ share කරන්න. ඒ වගේම මම මේ පාඩමේදී දැකපු නැති තවත් අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න එක. මේ අඩුපාඩුව මේ ආකාරයෙන් නිවැරදි වුණා නම් හොඳයි කියලා අපි එතකොට අනාගතයේදී අපි මේ පාඩම මේ ආකාරයෙන් නිවැරදි කරගමු. ඒ වගේම තවත් නාට්‍යයක් මම මේ කරපු පාඩම ගැන විදේශ රටකදී එක්තරා ගුවන් විදුලි වැඩසටහනකදී කතා කරුවොත් කතා කරන්නේ මෙහෙමයි කියලා මම ඔයගලන්ට පුරෝකථනය කරලා මගේ රිෆ්ලෙක්ෂන් එක ඔයගලන්ට ඒ විදිහට Okay, let's unpack this. Today, we're diving into a really insightful reflection note from a teacher. It's fresh off a lesson on the positive form with
will be. Right. Now, yeah, the grammar sounds specific, but this really isn't just about sentences. It's more a deep dive into, the real-time stuff in a classroom. Teaching, learning, those unexpected moments. And what's really fascinating, I think, is how this personal reflection, it sort of uncovers these universal truths. We're talking student engagement, communication, the tricky bits, and just the art of education, really. Our mission here is to pull out the key nuggets for you. Practical stuff about interaction and learning. Okay, so the teacher notes their initial focus was so intense on the activities, getting them right, Yeah. that they became, in their words, almost blind to individual student needs. Wow. And this really showed up with one student, Gimhan. He kept asking questions not directly relevant to the actual lesson point. Okay. Yeah. And the teacher admits to this unconscious, almost involuntary action of just skipping past him, a reflex they later thought about. And if we connect that to the bigger picture, Gimhan's behavior, it's not just random, right? It's pretty classic, actually. It points to a student who's, well, desperately seeking attention, seeking engagement. It's a basic need. And if it's not met constructively, They act out. they'll often resort to, disruptive behavior to get noticed. You see it so clearly later in the lesson. During a song, he starts arguing, and then suddenly, boom, jumped onto his desk and started dancing. Whoa. It's a big signal, isn't it? A bid for connection, maybe a different kind of involvement. So this isn't just about managing bad behavior then. What does that tell us about how we even see student actions sometimes? And here's where it gets really interesting, I think. It uncovers a piece that was missing. Okay. Gimhan later gave feedback. He said the teacher's English usage was a barrier to his understanding. Ah, okay. Yeah. That makes sense. Yeah, for learners who are maybe a bit reluctant anyway, an oversaturation of English, it can be really off-putting, like a wall pushing them away. That raises such an important point about accessibility Yeah. and confidence, really. Right. The teacher realized wisely that a more measured, transitional approach was needed. So less English overall, maybe just for simple commands or reading aloud. But the core explanations, back into Sinhala, their first language, it's about building that foundation, building confidence first. Before jumping into full English immersion. Exactly. Rushing that could, frankly, do more harm than good. You risk frustration, not learning. So the disruption, it wasn't just attention-seeking. It was rooted in a real communication breakdown, meeting students where they are. Precisely. Language matters immensely. Okay, so moving on to teaching methods. The teacher tried something new, a drama-based teaching method. Kind of a nod to the ancient Socratic approach, as they put it. Interesting. And it was engaging, apparently, but then most students couldn't answer the follow-up questions. Oh. Because the script itself, well, it lacked a dedicated section for question and answer. Ah, the crucial link. Yeah. And also, a planned homework activity, creating songs, it kind of fell through, which happens, right? Oh, absolutely. Classroom reality. But luckily, the teacher had backup. They had pre-prepared songs ready to go, and the students apparently jumped right in happily and enthusiastically. Okay, so this case study, it really highlights a few things, doesn't it? First, the drama idea, the Socratic nod. Yeah. It's good, Yeah. but just performing isn't enough. Right? You have to embed those check-in questions, that Q&A, to make sure the fun and the learning are actually linked. Otherwise, it's just entertainment. Entertainment without retention. Exactly. Second, the backup songs show how vital it is to be flexible, have that plan B. And third, this is interesting, the teacher noticed this ingrained fear of reading English. A fear, despite being able to read. Yeah, a psychological barrier. It wasn't about skill necessarily, but about confidence. That feeling of, I can't do this, even if they technically could. Wow. That shows learning is so much about the emotional side too, isn't it? Not just the intellectual stuff. Definitely. But hey, on a positive note, the teacher did mention successfully managing their time, overcoming what they called a recurring weakness. So definite growth there. Yeah, that's great to hear. And stepping back, what this whole reflection really shows, it's just how complex these learning environments are. It's not just about delivering content. It's psychology, it's communication, it's this constant cycle of trying, reflecting, adjusting. Effective teaching is iterative. Absolutely. It's a process for everyone involved. So thinking about all this, what does it mean for you listening? Here's a thought to maybe mull over. Think about a time recently, could be work, could be personal life, where you felt a real disconnect. Communication wasn't landing, engagement felt off. If you wrote a quick reflection note about that situation, like this teacher did,
What critical missing links might pop out? What was maybe misunderstood, or what approach wasn't quite working? And crucially, what simple tweak, maybe inspired by Gimhin's feedback or the teacher's adjustments, could potentially make all the difference next time?